සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම දේවදා සූත්‍ර දේශනාව. බුදුපියාණන් වහන්සේ ශාක්‍යයන්ගේ දෙව්දා නුවර වැඩ සිටින කාලයේ එක්තරා නවක භික්ෂුන් වහන්සේලා පිරිසක් සසුන්ගතව අපරදිග දනව්වකට වඩින්නත් එහි නැවතී බණ භාවනා කරන්නට කල්පනා කළා. මීට පෙර බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා මේ ප්‍රදේශයට වැඩම කරලා නැහැ. මේ පිරිස දේවදා නුවරට වැඩම කරලා බුදුපියාණන් වහන්සේ හමුවට පැමිණි උන්වහන්සේට වැඳ නමස්කාර කර තමන් ආකාරණය දන්වන්නට යෙදුණා. ඒ අවස්ථාවේදී බුදුපියාණන් වහන්සේ ආවාද කළේ, මහණෙනි, නුඹලා සාරිපුත්‍රයන් වහන්සේ හමු වුණාද? නෑ ස්වාමීනි, සාරිපුත්‍රයන් වහන්සේ නම් හමුුනේ නෑ. අපි බලාපොරොත්තු වෙනවා උන්වහන්සේත් හමු වෙන්න. මහණෙනි, නුඹලා මේ සාරිපුත්‍රයන් වහන්සේට දන්වව කියා උන්වහන්සේ ඒ පිරිස පිටත් කරන ලැබුවා. එවකට තුවරලාවනේ වැඩ සිටි සාරිපුත්‍රයන් වහන්සේ වෙත පැමිණි මේ පිරිස උන්වහන්සේලා පැමිණි කාරණයත් මීට පෙර බුදුපියාණන් වහන්සේගෙන් අවසර ගැනීමට එහි ගිය කාරණයත් උන්වහන්සේට දන්වා සිටියා. සාරිපුත්‍රයන් වහන්සේ කල්පනා කරනවා, කුමක් නිසාද මේ පිරිස තමන් වහන්සේ වෙතට එවනු ලැබුවේ? යම් කිසි අර්ථයක් ඇතිවයි බුදුපියාණන් වහන්සේ තමා වෙතට මේ පිරිස යොමු කර ඇත්තේ කියා සිතමින් උන්වහන්සේ පිරිසට දන්වා සිටියේ, ඇවැත්නි, නුඹලා යන්නේ අලුත් ප්‍රදේශයකට. ඒ ප්‍රදේශයට මීට පෙර බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා වැඩම කරලා නැහැ. නුඹලා දුටුවිට ඒ පිරිස් නුඹලා ගැන විස්තර හොයාවි. ඒ ප්‍රදේශයේ ජීවත් වෙනවා වියත් පඬිතුයෝ, බ්‍රාහ්මණ පඬිතුයෝ, සමන පඬිතුයෝ, ගෘහපති පඬිතුයෝ සහ ශාස්ත්‍රීය පඬිතුයෝ. ඒ පිරිස් නුඹලා වෙත පැමිණලා ප්‍රශ්න කරાવી. නුඹලාගේ ශාස්ත්‍රඥයා කවුද? කිනව වාදියෙක්ද? කුමක් දේශනා කරන්නේද? කුමන ආදීනවයක් පිටු දැකීමට ඒ දේශනාවද? කුමන ආනිසංසයක් දැක ඒ ධර්ම දේශනා කරන්නේද? මෙසේ ඇසුවිට නුඹලා සමත්ද ඊට පිළිතුරු දෙන්නට බුදුපියාණන් වහන්සේට සද්ධර්මයට උන්වහන්සේ දේශනා කර ආකාරයටම පිළිතුරක් දෙන්නට නුඹලා සමත්? ඇසුවිට පිරිස දන්නා සිටියේ, ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේම ඒ ප්‍රශ්න වලට පිළිතුරු සපයා දෙනසේක්වා කියමිනි. මේ කාරණා වලින් වැදගත්ම කාරණය වන්නේ කුමක්ද? බුදුපියාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ ඇයි? ඔබගේ පිළිතුර කුමක්ද? ඔබගේ පිළිතුරත් අපි සංසන්දනය කරමු. සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් ඒ පිරිසට දුන් අවබෝධය අනුව පිළිතුරු මොනවාද කියා. ඒ පඬිත පිරිස නුඹලාගෙන් ප්‍රශ්න කරන විට එයට පිළිතුරු දිය යුතුයි. අපේ ශාස්ත්‍රඥ වහන්සේ විභජ්‍යවාදී කොටස් වෙන් කර හේතුඵල වාදය උගන්වන ශාස්ත්‍රඥයන් වහන්සේ නමක්. හේතුඵල වාදයයි උන්වහන්සේගේ දේශනාවේ අඩංගු වන්නේ. නුඹලාගේ ශාස්ත්‍රවරයා කිනම් දේශනාවක් පවත්වන්නේද කියා ඇසු විට නුඹලා පිළිතුරු දිය යුතුයි. අපේ ශාස්ත්‍රවරයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ ඡන්ද රාගය නැති කිරීමට. කුමක ඡන්ද රාගය නැති කිරීමටද ඇසුවොත් නුඹලා පිළිතුරු දිය යුතුයි. පංච උපාදානස්කන්ධේ, රූපේ, වේදනාවේ, සංඥාවේ, සංකාරේ, විඥානේ, මේ පංචවිධ සිද්ධීන් වලට සත්‍ය නිතරම උපාදානය වෙනවා. මේ උපාදානයේ ස්ථාන ඇලෙනවා, ගැටෙනවා. අවසානයේදී සිත මුලාවටපත් මරණයපත් වෙලා සතර අපාගත වෙන්නට සිද්ධ වෙනවා. රූපයට ඇලී ගැලී සිටීම නැවැත්විය යුතුයි. රූපය වෙනස් වෙනවා, වේදනාවත් විට වෙනස් වෙනවා. සංඥාව, සංකාරය, විඥානයත් එසේමයි. සත්‍යෝ නිරන්තරයෙන් මීට ඇලී ගැලී ජීවත් වෙන්නේ. සත්‍යයන් මේ අය මුලාවටපත් කටයුතු කරන විට ඒ දුර්වලතාවය දුරු කිරීමට නම් ඡන්ද රාගය නැති කළ යුතුයි.
කුමන ආදීනවයක් දැකලද උන්වහන්සේ ඒ දේශනා කරන්නේ යයි විමසු විට නුඹලා කිය යුතු වන්නේ රූපේ වේදනාව සංඥාව සංකාර විඥාණයට ඇලී ගැලී ජීවත් වන සත්වයා එයින් මුලාටපත්ව මිය ගොස් සතර අපාගත වෙන බවත් එයින් අතමිදී කටයුතු කරන සත්වයා රූපේ වේදනාව සංඥා සංකාර විඥාණය වෙනස් වූවත් එහි ඇති සැටියෙන් දකින නිසා ශෝකයේ පරිදේවයේ දුක්ඛ දෝමනස්සේ උපායාසය ඇතිවන්නේ නැහැ. ඊට ඇලී ගැලී ජීවත් වන සත්වයා තුළ නිරන්තරයෙන් දුක ශෝකය දොම්නස උපායාසය ඇති වෙනවා. ඒ නිසා අපේ ශාස්ත්‍රූවරයන් වහන්සේ ඒ ආධිනවයත් ඒ ආනිසංසත් දැකයි මේ දේශනාව පවත්වන්නේ යයි නුඹලා පිළිතුරු දිය යුතුයි. මෙවැනි උතුම් දේශනා අපිට දැන කියා ගන්නට හැකි වෙන්නේ සම්බුද්ධ ධර්මයේ තුලින් පමණයි. එවැනි උතුම් දේශනා පැවැත්ෙද්දී සත්‍ය නිරන්තරයෙන් රූපය වේදනාව සංඥාව සංකාරය විඥාණයට ඇලී ගැලී ජීවත් වෙමින් අප්‍රමාණ දුකටපත් වෙන බව අද සමාජයෙන් අපිට දැනගන්නට තියෙනවා. එම නිසා මේ පංච උපාදානස්කන්ධයෙන් අත මිදී කටයුතු කිරීම අපිට ඉතා වැදගත් වන අතර සසර දුක් නිවා කර ගැනීමටද එය හේතු වන බව අපි කල්පනා කළ යුතුයි. මේ සූත්‍ර දේශනාව පිළිබඳව දැන ගැනීමට කැමති නම් සංයුත්ත නිකායේ දේවදා සූත්‍ර දේශනාව සොයා කියවා බලන්න. තමන් අසා දැනගත්ත නිවැරදි සම්බුද්ධ ධර්මය තව කෙනෙකුට කියා දීමට හැකි නම් ඔබ එය ධර්ම දානයක් දෙන බව කල්පනා කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.